මතුගම නවුත්තදුව ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරස්ථානයේ දායක සභාව සතර පෙරුව වෙනුවෙන් මේ ආදාන පූජෝත්සවය ආමන්ත්‍රණය කරන්න කියලා. ඒ අනුව මම පළමුවෙන් මේ තාම පැහැදිලිව තාම කාරුණිකව එක දෙයක් මතක් කරගන්න අවශ්‍යයි. ඒ තමයි පහළ ඕමත්ත ශ්‍රී සුදර්ශනාරාමය නවුත්තදුව ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ විහාරය ඒ වගේම අනුරාධපුර නබඩවැව ශ්‍රී පඤ්ඤාසේකර බෝධිමළු විහාරය යන විහාරත්‍රාධිපති ශාමෝපාලි මහානිකායේ මහා විහාර වංශික මල්වතු පාර්ශවී රයිගම් පස්තුම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම භාරතීශ්වර කර්මාචාර්ය ශ්‍රී පඤ්ඤාසේකර අපවත්ී වදාළ උමත්තේ සරණ ජෝති නායක මාහිමිපාණන් උන්වහන්සේගේ ගිහි කාලයේ පියාණන් සහ මෑණියන් පිළිබඳව නායක හාමුදුරනේ මේ ආදාන පූජෝත්සවයේ වචනයක් සඳහන් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපේ මන්ත්‍රීතුමත් සඳහන් කරපු විදිහට උන්වහන්සේ ඕමත්ත ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ හිටපු බී.ඒ. ජේම්ස් සිඤ්ඤෝ අබේවර්ධන මැතිතුමාට හේවගේ දොන් ඇලිස්රෝනා සිරිවර්ධන මෑණියන්ගේ දරුවන් අතර එක් දරුවෙක් හැටියට තමයි බී.ඒ. පියදාස අබේගුණවර්ධන කියන සිඟිති දරුවා 1942 වර්ෂයේ අගෝස්තු මාසයේ 26 වෙනිදා එල්පිටිය ප්‍රදේශයේදී උපත ලබනවා. උන්වහන්සේගේ ජීවිතයේ වැදගත් වර්ෂයන් කිහිපයක් මම මේ අවස්ථාවේ සඳහන් කළ යුතුව තිබෙනවා. පළවෙනි අවුරුද්ද තමයි දෙවෙනි අවස්ථාව තමයි උන්වහන්සේ ප්‍රවෘජාවට එහෙමත් නැත්නම් පැවිද්ද ලබාගත් වර්ෂයේ 1957 වයස අවුරුදු 15. ඊළඟ වර්ෂය තමයි උන්වහන්සේ අධිශීලයේ එහෙම නැත්නම් උපසම්පදාවට පාත්‍ර වෙච්ච වර්ෂය 1964. ඊළඟ වර්ෂය තමයි 1978 උන්වහන්සේ මේගම් පළාතට එල්පිටිය 15 මත්ත ප්‍රදේශයට ඇවිල්ලා අපේ සුදර්ශනාරාමයට සම්බන්ධ වුණු වර්ෂය. උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ මේ සභාවේ ආදාන පූජෝත්සවයේ වරින් වර අවධාරණය කෙරුණා දශක 7ක් හරියටම කිව්වොත් අවුරුදු 69ක්. මේ අවුරුදු 69ක කාලය තුල උන්වහන්සේ අවුරුදු 48ක් රැඳී ඉඳලා තියෙන්නේ 15 මත්ත මේ ගම්පියසේ. පින්වත් නායක මහාමුදුරනේ අද මේ දෙන තුල උඩුකුරු සයනය කරන අපේ නායක හාමුදුරුවෝ මට අවසරයි මගේ ඥාතිය කියලා හඳුන්වන්න. උන්වහන්සේ ගොඩනගූ සමාජ ප්‍රාග්ධනය තමයි අද මේ සභාවේ මේ ආදාන පූජෝත්සවයේ මෙතෙක් වේලා මේ වෙහෙස නොබලා මේ වෙනකම් මේ රැඳී සිටින්නේ. ඒ අපි කියන විදිහට අර දීර්ඝ නමින් නෙමෙයි අපි හැඳින්වෙන උන්වහන්සේ ඕමත්තේ හාමුදුරුවෝ කියලා. අපි කීප දෙනෙක් උන්වහන්සේට නායක හාමුදුරුවෝ කතා කරා. නායක හාමුදුරුවෝ නැත්නම් ඕමත්තේ හාමුදුරුවෝ මේ සමාජ ප්‍රාග්ධනය ගොඩ නැගුවේ සමාජ මාධ්‍යයේ ඉඳගෙන නෙමෙයි අන්තර්ජාලයේ ඉඳගෙන නෙමෙයි. නායක හාමුදුරුවන්ට අවසාන කාලයේ පරණ කාර් එකක් තිබුණා. ඊට කලින් නායක හාමුදුරුවෝ උන්වහන්සේ වැඩි දෙපයි ටිකක් කල් යනකොට උන්වහන්සේ ත්‍රිරෝද රථයකින් ආවා අපේ ගමේ පින්කම් වලට එනකොට. උන්වහන්සේ පින්කමකට වැඩිහම මේ කාරණේ ආයි කියන අවස්ථාවක් ඉන්නේ නැහැ. නායක හාමුදුරුවෝ පින්කමකට වැඩිහම මේ පින්කම් පොලේ 아무තු එළියක් තිබුණා. අනිත් ස්වාමීන් වහන්සේලාට ගෞරවයක් කරනවා නෙමෙයි. නායක හාමුදුරුවන්ගේ දේශනා ශෛලිය පිළිබඳව උන්වහන්සේගේ හාර දේශනාව පිළිබඳව මෙතන මහා ව්‍යක්ත අපේ පැවිදි මහා නායක ස්වාමීන් වහන්සේලා අවධාරණය කළා උන්වහන්සේලා ජනශාසනාවලදී. හැබැයි ඕමත්තේ හාමුදුරුවෝ නවුත්තදුව පළාතේ සතර පෙරුවේ 11කට හිරිවැද්දල බඩගැටේ මුල්ල කටුක මේ කොහේ හරි තැනක පින්කමකට වැඩියොත් නායක හාමුදුරුවෝ ඒතර පින්කමේ ප්‍රවෘත්තියක් නිර්මාණය වුණා පහුගිය දවස්වල අහවල් ගෙදර පින්කමට ඕමත්තේ හාමුදුරුවෝ වැඩම කළා කියලා.
ඒ උන්වහන්සේගේ මුක්තානුමෝදනාව නිසාම නෙවෙයි. ඒක විශිෂ්ටයි. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේගේ තව තිබුණ සුවිශේෂී සංඝ පෞරුෂය පැවිදි පෞරුෂයක් උන්වහන්සේ තුළ තිබුණ භික්ෂු ප්‍රතිරූපයක්. භික්ෂුන් වහන්සේ නමකගේ භික්ෂු පෞරුෂය සඳහා වැදගත් වෙන්නේ උන්වහන්සේ ගොඩනගා ගන්න ප්‍රතිරූපය. ඒ ප්‍රතිරූපය ඓතිහාසික වශයෙන් ගොඩනැගෙන්නේ කරුණු දෙකක් නිසා. එකක් තමයි මහා ශීල ගුණය. දෙවැනි එක තමයි ධර්මඥානය. මම වගකීමෙන් කියන්න ඕනේ හිටපු විශ්වවිද්‍යාල ගුරුවරයෙක් හැටියට අපේ නායක හාමුදුරුවෝ තුළ මේ අපූර්ව ගුණාංගයන් අනුරම තිබුණා, අඩු නැතුව තිබුණා. ඒ ප්‍රතිරූපය උන්වහන්සේ ගොඩනගා ගත්තේ ඕමත්‍ය හාමුදුරුවෝ දානෙට වැඩියා, අහවල් ගෙදර පිරිතට වැඩියා, අහවල් ගෙදර පාංශ මූලයට වැඩියා කියලා අපි කතා කළේ. මහා උදාරුවෙන් ආඩම්බරයෙන් කතා කළේ. උන්වහන්සේ පාවිච්චි කරපු ෆෝන් එක දිහා බලලා නෙවෙයි. උන්වහන්සේ වැඩම කරපු වාහනේ දිහා බලලා නෙවෙයි. උන්වහන්සේගේ සිවුර වටිනාකම බලලා නෙවෙයි. උන්වහන්සේ හැමතිස්සෙම කිව්ව දෙයක් තමයි ඔය 1957 මහාන වුණාට අපි ඊට වඩා බොහොම ලාභාලයි. උන්වහන්සේ නිරන්තරයෙන් කියවද අනුදැන වදාළ දෙයක් තිබුණා. ඒ තමයි උන්වහන්සේ කියනවා මට ඥාතීන්වත් සහ මම අතර තියෙන සම්බන්ධය යම් අවස්ථාවකදී තථාගතයන් වහන්සේ ශාක්‍ය වංශිකයන් ගැන යමක් කිව්වද ඒ හා සමානයි. හැබැයි නායකහම එක දෙයක් මම කියන්න ඕනේ. උන්වහන්සේ න්‍යායන් ඉස්සර කරගත්තේ හෝ න්‍යායන් ලං කරගත්තේ නැහැ. මේ ශාසනයේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසේ උන්වහන්සේගේ ලේඥාතීන් අපි සියලු දෙනා උන්වහන්සේ සැලකුවේ අර භික්ඛු උපාසක උපාසිකා කියන සිවණක් පිරිසේ ඒ දෙපාර්ශ්වයේ කොටස් දෙකක් කොටස් වල මේ සංගතක හැටියට පමණයි. ඒ ඇරෙන්න උන්වහන්සේ විශේෂයක් සැලකුවේ නැහැ, විශේෂයක් කිසිවෙකුට දැක්ුවේ නැහැ. උන්වහන්සේගේ උජුපටිපන්න ගුණය, ඍජු ප්‍රතිපත්තියක පිළිලා කටයුතු කරන ගුණය මම මේ අවස්ථාවේදී වන්දනාභීපූර්වක සිහිපත් කරන්නට අවශ්‍යයි. ඒක උන්වහන්සේට මේ අවස්ථාවේ කරන ගෞරවයක්. ඒ නිසා මම හිතන්නේ මම දීර්ඝ වශයෙන් අනුශාසනා සහ ගුණකථන සිදු වූ බැවින් වැඩිදුර කතා කළ යුතු නැහැ. හැබැයි අපේ නායක හාමුදුරන්ගේ තිබිච්ච තව එක ගුණාංගයක් මම මතක් කරන්න ඕනේ. අපේ නායක හාමුදුරුවෝත් ඒ වගේම අනුශාසනා කරපු සියලු ස්වාමීන් වහන්සේලා මතක් කරා. අපේ නායක හාමුදුරුවෝ අපවත් උනේ සාමාන්‍ය විදිහට අපි දකින විදිහට ලෙඩ වෙලා රෝගාතුර වෙලා අපේ පොඩි හාමුදුරුවෝ අපේ නෞතුරිය සමිතානන්ද හාමුදුරුවන්ටවත් කැතගුණ අත ගන්න මට්ටමකට දුර්වල වෙලා නෙමෙයි. ඒ අපවත් වීම සිද්ධ වෙච්ච විදිය මට සමිත හාමුදුරුවෝ අපේ ඥාතීන් විශේෂයෙන්ම අපේ සූරසේන අමුගොඩ මහත්තයා සමීප ඥාතීන් එතුමන්ලා කිව්වා තවත් සමීප ඥාතීන් මතක් කරලා මෙන්න මෙහෙමයි උන්වහන්සේ අපවත් වීම සිද්ධ වුණේ ඊටාම සිහිබුද්ධියෙන් යුක්තව. මේක දුර්ලභ තත්ත්වයක්. මේක දුර්ලභ තත්ත්වයක්. ඒක අපේ හාමුදුරුවෝ කිව්වා වගේ සාන්දෘෂ්ටික වශයෙන් මේ ප්‍රතිඵලය ලැබුණා වගේම අපි කතා කරන ධිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ඒකට ප්‍රධාන හේතුව උනේ සමහර විට වහන්සේලාත් මේ සභාවේ බොහෝ දෙනෙක් නොදන්න එක කාරණයක්. අපේ නායක හාමුදුරුවෝ ඕමත්ති නායක හාමුදුරන්ගේ ගුරු හාමුදුරුවෝ නෞතුරුවේ පඤ්ඤාසේකර නායක හාමුදුරුවෝ අද උන්වහන්සේගේ නමට ඉදිරියෙන් කියන පඤ්ඤාසේකර ශ්‍රී පඤ්ඤාසේකර කියන කැලල හැර අධිකරණ සංඝනායක පදවිය දැරුවේ අපේ නෞතුරුවේ පඤ්ඤාසේකර හාමුදුරුවෝ. නෞතුරුවේ පඤ්ඤාසේකර හාමුදුරුවන් 70 දශකයේ රෝගාතුර වෙලා නාවින්න ආයුර්වේද රෝහලේ මාස දෙකක් ප්‍රතිකාර කරනකම් කිසිදු දවසක උන්වහන්සේ හැරණා උන්වහන්සේ ළඟ ඉඳගෙන තමන්ගේ ගුරු හාමුදුරුවන්ට සේවය කළේ. ගුරු හාමුදුරුවන්ගේ උවටන් සියල්ල කරනු ලැබුවේ අපේ නායක හාමුදුරුවෝ. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ගිලානෝපස්ථානය ගුරුවරුන්ට සැලකීම කියන කාරණය පෞද්ගලිකව ප්‍රකට කරා. ඒක ජීවන භාවිතාවක් බවට පරිවර්තනය කරගත්තා. ඒ නිසා ඒ කාරණය මම හිතන්නේ අර කිව්ව සාන්දෘෂ්ටික වශයෙන් උන්වහන්සේට ලැබුණා. උන්වහන්සේ තාම ආදර්ශමත් විදිහට ජීවිතයක් ගත කරනු ලැබුවා. මොකද අවුරුදු 84ක් ජීවත් වෙලා පැවිද්ද තුල ප්‍රවෘත්තාව තුල දශක 7ක් ජීවත් වුණත් අද වෙනතුරු කඩකතාවක් නිර්මාණය නොවිච්ච ස්වාමීන් වහන්සේ නමක් අපේ නායක හාමුදුරුවෝ. ඒ කාරණේ බොහොම ගෞරවයෙන් උන්වහන්සේ වසර 21ක් ජීවත් වුණේ පැවිද්දෙන් පස්සේ නෞතුරුව ගමේ මගේ පන්සලේ. ඒක මේ අවස්ථාවේදී අපි ගෞරවයෙන් සහ සංවේගයෙන් නමුත් මේ අවස්ථාවේ යම්කිසි අභිමානයකින් යුක්තව සිහිපත් කළ යුතු තිබෙනවා. මම තව එක දෙයක් අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ. උන්වහන්සේ දායක දායිකාවන් සමග විහාරස්ථානයේ සමග විශේෂයෙන්ම අපේ ධර්ම හාමුදුරු ශිෂ්‍ය හාමුදුරුවොත් එක්ක වැඩ කරනකොට යම් අභියෝග ආපු අවස්ථා තිබුණා. මේ පාර්ශවයන් හතර කළමනාකරණය කරගෙන වැඩ කරද්දී
හතර පාර්ශවයේ වගේම තරුණ ශිෂ්‍යයන් වහන්සේලාත් එක්ක වැඩ කරද්දී උන්වහන්සේට යම් යම් අභියෝග වලට මුහුණ දෙන්න අවස්ථා තිබුණා. මම ඒවා සඳහන් කරන්න යන්නේ නැහැ. හැබැයි නාගහාමේ කරණීය සූත්‍රයේ හරි අපූර්ව වචන දෙකක් තියෙනවා. ඒ තමයි මුදු අනතිමානී. උන්වහන්සේගේ මෘදු ගුණය අනතිමානය කියන්නේ නිහතමානය නෙමෙයි. ඒක බණ පොතේ කියලා තියෙන්නේ නිහතමානය හැටියට නෙමෙයි අනතිමානය කියන්නේ අධිකමානයෙන් තොර වීම. සිල්වත් භික්ෂුන් වහන්සේ නමක සතුය යුතු මානය උන්වහන්සේලාට තිබුණා. ඒ මානය පවත්වා ගැනීමෙන් හැබැයි තාම මෘදුව සියලු දෙනා සමග කටයුතු කරන්නට, අනුශාසනා කරන්නට, බණපදයක් දේශනා කරන්නට, සිත් සමසවන්නට සමාජ ජාලයවල නොහිටියත් මේ සමාජයේ කියන ප්‍රායෝගික ජීවිත ජංජාලයේ ඉන්න අපිට අනුශාසනා කිරීමට අපූර්ව හැකියාවක් උන්වහන්සේ තුළ තිබුණා. නන්දක සූත්‍රයේ තියෙනවා අපේ ආඳුරනේ මම වැරදිද මම නිවැරදි කරන්නේ. හරි අපූර්ව කියමනක් ඒ තමයි තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලිය පිළිබඳව කතාන්තර ටිකක්. ආදි කල්යාණය, මධ්‍ය කල්යාණය සහ පරියෝසනා කල්යාණය වගේ කතා කරගෙන යනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලිය පිළිබඳව. ඒ කිසිවක් කරන්න නෙමෙයි මම කියන්නේ. සත්තා සහ අවසානයේදී කියනවා කේවල පරිපූර්ණං කියලා ධර්ම දේශනාවල තියෙන වැදගත්කම පිළිබඳව වචනයක් කේවල පරිපූර්ණං. ඒ කියන්නේ සරල අහක දාන්න දෙයක් නැහැ. අහක දාන්න දෙයක් නැහැ. මෙන්න මේ කුඩා කතාවේ මගේ ගුණ කතනය නායක හාමුදුරුවන් සම්බන්ධයෙන් කරන ගුණ කතනය මම අවසන් කරනවා. අපේ ගමේ උත්සවයක් සංවිධානය කරා. සංස්කෘතික උත්සවයක්. මේ සංස්කෘතික උත්සවය සංවිධානය කරලා මේ සංස්කෘතික උත්සවයේ අවසානයේ අපි නායක හාමුදුරුවෝ උසස් පෙළ විශිෂ්ට විදියට සමත් වෙච්ච දරුවෝ කීප දෙනෙකුට පොඩි සම්මාන ටිකක් දුන්නා. අපේ මහින්ද හාමුදුරුවන්ට මතකයි. ඒ සම්මාන දුන්නේ නායක හාමුදුරුවන්ගේ පින්වත් අති, පින්වත් දෑති. නායක හාමුදුරුවෝ මේ වගේ කුටියක වඩම්මලා හිටියේ. හැබැයි අර වේදිකාවේ නාට්‍ය සහ විවිධ නැටුම් සම්ප්‍රදායික නර්තන තිබුණු නිසා එක අවස්ථාවකින් පස්සේ යලිත් අවස්ථාවකදී නායක හාමුදුරුවෝ අපිට වරින් වර මේ වේදිකාවට වඩම්මවන්න සිද්ධ වුණා. සම්මානය ප්‍රදානය කරාට පස්සේ අපි නායක හාමුදුරුවන්ට කියනවා නායක හාමුදුරනේ සමා වෙලා ආපහු ආසනයට වඩින්න. නායක හාමුදුරුවෝ දෙපාරක් සම්මාන දීලා මට කතා කරලා කියනවා තමිල මහත්තයා මට කරන්නේ හරියට ආලෝකයක් බුදුහාමුදුරන්ට කරපු වෙන්නේ. මම ඒ මොකද නායක හාමුදුරුවෝ කල්පනා කරලා බලන්න. නායක හාමුදුරුවෝ කිව්වේ ආලෝක සූත්‍රයේ කියනවා නික්කම සමන පවිස සමන කියන. එන්න කියනවා යන්න කියනවා. නායක හාමුදුරුවන්ගේ විහිළුවක නායක හාමුදුරුවෝ අපත් සමග සමීපව ලෙන්ගතු කරපු විහිළුවකත් අර කියන කේවල පරිපූර්ණං කියන වචනයක් අහක දාන්න බැරි අපූර්ව ගුණය තිබුණාය කියන එක මම වගකීමෙන් සිහිපත් කරන්න අවශ්‍යයි. ඒ නිසා දශක 7ක් තමන්ගේ ජීවිතය බහුජන හිතාය බහුජන සුඛාය කියන උතුම් බුදුපදයේ වෙනුවෙන් බුදු නියමයේ වෙනුවෙන් අරහත් ධජය පොරවගෙන ඒ අරහත් ධජයේ දාඩිය වේලෙන්න වෙලාවක් නැතුව පැලුණු දෙකකුලෙන් යුක්තව ගම් නියම් ගම් වල ඇවිදලා වැඩම කරලා මේ සතර පෙරුව ගොඩ දාන්න සසර මඟ යට වෙන්න විදිහ අපිට පෙන්වන්න. හැබැයි මේ පර්යාප්ති ශාසනයට අනන්‍ය වෙච්ච වගකීම් ටික ඉෂ්ට කරන්න නායක හාමුදුරුවෝ දරපු උත්සාහය මම හිතන්නේ මේ වගේ අවස්ථාවලදී කියලා ඉව කරන්න පුළුවන් විදිහක් මේ පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් පර්යාප්ති ශාසනය මම උදාහරණයකට ගන්න ඒ දණ්ඩක් ඇටියෙද. මේ පැත්තේ සාමාන්‍ය ඕලාරික සමාජයේ තියෙනවා. අනිත් පැත්තේ ධර්ම මාර්ගයේ තියෙනවා. මේ දෙක යා කරන ඒ දණ්ඩක් තමයි මේ පර්යාප්ති ශාසනය කියලා කියන්නේ. මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලා ලංකාපුරා ඉන්න භික්ෂුන් වහන්සේලා මේ මහා ඒ දණ්ඩ වගේ කුඩා ඒ දඬු. හැබැයි මේ ඒ දඬු හුඟක් එක්ක බීදී එක්ක වැටෙනවා. ශාසනයේ පැත්තෙන් බිමට එහෙම නැත්නම් අනිත් පැත්තේ සමාජයේ පැත්තෙන් බිමට වැටෙනවා. මම කියන්නේ අවුරුදු 69ක් අපේ නායක හාමුදුරුවෝ කියන මේ මහා භික්ෂුන් වහන්සේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නායක මහහිමිපාණන් වහන්සේ ඊටාම අනභවනීය වන්දනීය ගෞරවනීය පූජනීය ගමනක් වැඩම කරලා අපිට බොහෝ දේ උන්වහන්සේගේ ධර්ම ප්‍රකාශනයෙන් සහ බණ දේශනාවලින් සහ උන්වහන්සේගේ භාවිතාවෙන් අපිට පෙන්වා දුන්නු ලැබුවා. උන්වහන්සේට අවසාන වශයෙන් අමා මහ නිවන් ප්‍රාර්ථනා කරන්න කලින් එක ඉල්ලීමක් කරන්න මම කැමතියි. ඒ තමයි අපේ නායක හාමුදුරුවෝ ජීවත් වෙච්ච 1957 පැවිදි වුණු වසරේ සිට මේ දක්වා උන්වහන්සේ ජීවත් වෙච්ච සමාජය නෙමෙයි දැන් තියෙන්නේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් අභියෝගාත්මක සමාජයක් තරුණ භික්ෂුන් වහන්සේකට විතරක් නෙමෙයි භික්ෂුන් වහන්සේ නමකට විතරක් නෙමෙයි සමහර ඉහෙනකට පැහිච්ච මූකුරාගිය විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකටවත් තමන්ගේ ශාසනික සේවය කරගෙන ඉන්න බැරි වෙන විදිහ අභියෝගාත්මක සමාජ වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන නිසා නායක හාමුදුරුවෝ මේ ස්ථානයේ වැඩ සිටින
වැඩම වැඩ සිට මේ ස්ථානයේ බැහැරට වැඩපු නායක හාමුදුරුවෝ සියලු දෙනාගෙන් මම බගෑපත්තු ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේලාට මම ඥාතිවරයෙක් හැටියට නායක හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. නවුතුද පන්සලේ දායක සභාව නියෝජනය කරමින් මේ ස්ථානයට ආපු නියෝජිතයෙක් හැටියට මම ඉල්ලා සිටිනවා. නබඩගම පඤ්ඤාසේකර බෝධිමළු විහාරය, නවුතුරු සිරිසිද්ධාරාමයේ කියන අපේ ගමේ මහ විහාරය, ඒ වගේම ඕමත්ත සුදර්ශනාරාමයේ කියන මේ තමුන්නාසලගේ විහාරය කියන මේ විහාරත්‍රය සම්බන්ධයෙන් ඔබ වහන්සේලා සම්මුඛ සාකච්ඡාවක් කරලා කිසියම් ආකාරයක පළ එකඟතාවයකට සහ වැඩපිළිවෙලකට පැමිණෙන්න අපේ ඉදිරියේ මහින්ද පණ්ඩිත හාමුදුරුවෝ, ඒ වගේම අපේ නවුතුරු සමිතානන්ද හාමුදුරුවෝ කියන මේ තරුණ වික්ෂුන් වහන්සේලා දෙදෙනා එදා පඤ්ඤාසේකර නායක හාමුදුරුවන්ගෙන් ගිලිහුණාට පස්සේ නායක දුරේ උන්වහන්සේ අපවත් වුණාට පස්සේ පොළොවේ විමලසාර නායක හාමුදුරන්ට හම්බ වුණා. විමලදාර නායක හාමුදුරුවෝ අපවත් වෙනකොට අපේ රතනසාර නායක හාමුදුරුවෝ කටුදායන පණ්ඩිත හාමුදුරුවන්ගේ තත්ත්වය නිසා අපේ මේ හාමුදුරුවන්ට ලැබුණා, අපේ නායක හාමුදුරුවන්ට ලැබුණා ඕමත්තේ නායක හාමුදුරුවන්ට. අද වෙනකොට මේ දුරයන් සමග මේ කටයුතු කර ගැනීම සඳහා මඟ පෙන්වීමට ඔබ වහන්සේලා අප කෙරෙහි අනුකම්පාවෙන් ප්‍රමුඛත්වයේ නායකත්වයේ මූලිකත්වයේ මාර්ගෝපදේශකත්වයේ ගනු ඇති කියන දගෑපත් විශ්වාසය ඉල්ලීමක් ලෙස කරමින් අපවත් වී වදාළ නායක මාහිමිපාණන් වහන්සේ කළ කුසල් සහ අප කළ සහ කරන සියලු කුසල් අනුමෝදන් වීමෙන් වහන්සේගේ භවගාමී ජීවිතය යහපත් වේවා. වහන්සේ පතන්නා වූ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සප ලබා ගැනීමට උන්වහන්සේට ඒ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා මම මගේ කතාව අවසන් කරනවා. තෙරුවන් සරණයි. අති ගෞරවාස්පද නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව වත්මන් සමාජ තත්ත්වයේ සහ භික්ෂු ජීවිතයේ පිළිබඳව අපූර්වට අවධාරණය කළ හිටපු කතිකාචාර්ය ආචාර්ය ඩී.එල්. චමිල ජයසාන්ත මැතිතුමන්ට අපි බොහොමත්ම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ කොට්ටාසේ බාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අපේ හිතවත් සිසිර සේනාරත්න මැතිතුමන්. එතුමන්ට අපි ආරාධනා කරනවා මේ අවස්ථාවේ ශෝකය පළ කිරීම සඳහා. අතිපූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම එල්පිටිය ප්‍රාදේශීය සභාවේ මේ මොහොතේ රැඳ සිටින අපේ මන්ත්‍රීතුමන් දෙපළගෙන් අවසරයි. ඒ වගේම එල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය වගේම මේ අවස්ථාවෙත් රැඳික සමහරලාට රාත්‍රියේ කතා කර ඉන්න වෙලාවෙත් කිව්ව දේ තමයි රටක් විදිහට ගත්තත් මහා සංඝරත්නය මේ රටේ ජනතාව දුවදරුවන් හැමදාමත් ශිෂ්‍ය සම්පන්න කිරීමේදී ඕනම මානව සමාජයක් ශිෂ්‍ය සම්පන්න කිරීමේදී ඒ සියලු ආගම්වල නායක කාර්කාදීන් තමයි ඒ සමාජය ශිෂ්‍ය සම්පන්න කරන්නේ. පාසලට යාමට පෙරත් ඉපදුණු මොහොතේ සිට මේ සියලු දේට මැදිහත් වෙන්නේ තම තමන් අදහන ආගම. ඒ ආගම අනුව ගත්තත් අපිට මහා විශාල සමාජයට දැනෙන පාඩුවක් වෙන්නේ මෙවැනි යතිවරයන් වහන්සේලාගේ අප අතරින් වෙන් යාම. ඉතින් ඒ වෙනුවෙන් මම දන්නවා මේ සැලවිච්ච මොහොතේ ඉඳලා එල්පිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එහෙමයි. ඒ වගේම තවමත් රැඳී සිටින අපේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමියත් එයත් සියලුම අවස්ථාවන් වල සහභාගී වෙලා හිටියා. පුද කරමින් අපේ අතිපූජ්‍ය උමත්තේ සර්ණජෝති නායක ස්වාමින් වහන්සේට අමා මහ නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමින් මා කෙටියෙන් අවසන් කරනවා. ස්තුතියි. කාන්ත ප්‍රදීප් හෙට්ටිගොඩ මැතිතුමන්ට වැඩමවා වැඩ සිටින අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. මෙම අවස්ථාවට සම්බන්ධව සිටින හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී න්‍යාගම හිනදුම ආසනයේ ප්‍රධාන සංවිධායක චමිලිතානාත්ති මැතිතුමන්, එවැගේම ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ප්‍රධාන සියලුම මැති අමතුවරුන්ගෙන්, එවැගේම මෙම අවස්ථාවට සම්බන්ධව සිටින එල්පිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය,
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රධාන රාජ්‍ය නිලධාරී සියලු දෙනාගේම අවසරයි. දයාබර මව්පියවරුනි සහෝදර සහෝදරියනි දුවා දරුවනි ඕමත් ගෞරවනීය අපේ නායක හාමුදුරුවෝ මේ ගම්මානය තුළ බොහෝ පිරිසකට මඟ පෙන්වමින් උන්වහන්සේගේ ශාසනික මෙහෙවර තුළ සුදර්ශන දහම් පාසල ආරම්භ කරලා එය මනමින් පවත්වාගෙන යමින් ප්‍රදේශීය දහම් පාසල් අතර කීර්ති නාමයක් දිනාගත් දහම් පාසලක් පවත්වාගෙන යන්නට උන්වහන්සේ ක්‍රියා කරන්න යෙදුණා. ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලා ආරක්ෂා කරගනිමින් ගමේ අපේ බෞද්ධ හින්දු ජනතාව සමග ලෙන්ගතුව ජීවත් වෙච්ච හාමුදුරන් වහන්සේ නමක්. සිංහල දෙමළ බෞද්ධ හින්දු පරිසරයක විහාරස්ථානයේ ගොඩනගාගෙන ඒ විහාරස්ථානයේ තුලදී හින්දු බෞද්ධ කියන ભેදයෙන් තොරව ඒ අයගේ වැඩවලදී උන්වහන්සේගේ මඟ පෙන්වීම නායකත්වයේ වැඩම කිරීම අනිවාර්යයෙන් සිද්ධ වුණා. සාගම්වාසී ඔබ අපට ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ අඩුව කියා නිම කරන්නට බැරි වෙයි. උන්වහන්සේ උදේ ආරම්භ කරන්නේ ගම උන්වහන්සේගේ අවදි වීමත් සමග පිරිත් සජ්ජායනයේ හවස සාස්ත්‍රයට උන්වහන්සේ ගන්ඨා නාදයේ තුලින් සවස් භාගය ආරම්භ කරනවා ආගමික වතාවත් වලට නැඹුරු කරන්නට කරපු දවසේ විහාර පූජාව උන්වහන්සේ මේ අපවත්වන්නට ඒවා අඩුවක් නොකර පවත්වන්නට උන්වහන්සේ කටයුතු කළා. එවැනි උදාරතර සංඝ පීත්‍රවරයන් වහන්සේ කෙනෙකුගේ ඒ අප කන්දකොට මුල්ලකන්ද මගහේන කරත්තවත්ත පතිරගේ වත්ත ගොඩැල්ල වත්ත මේ ආදී වශයෙන් මෙයා සියලුම ප්‍රදේශවලට වීමේ සිද්ධියක් සමග සිය කාලය ශ්‍රමය ධනය කැප කරමින් සුවිශාල මෙහෙවරක් ඉටු කළේ ඒ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට දායක පින්වතුන්ගෙන් විය යුතු ඒ ගුණවත් භාවය පුද කරමින් උන්වහන්සේ කෙරෙහි ගෞරවය පුද කරමින් නිසා මේ අවස්ථාවේ වැඩියෙන් කතා කරන්න යන්නේ නැහැ. ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ ගෙන ගිය ශාසනික මෙහෙවර ඉදිරියට ගෙන යන්නට වර්තමානයේ විහාරස්ථානයේ වැඩ සිටින අපේ ගෞරවනීය නෞතුරේ සවිතානන්ද හාමුදුරන් වහන්සේට ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට ලබා දුන් සහයෝගය ලබා දෙමින් ඒ ශාසනික මෙහෙවර ඉදිරියට ගෙන යන්නට සියලුම දායක පින්වතුන් අත්වැල් බඳ ගන්නවා ඇති කෙනෙක් විශ්වාසය අප තුළ තිබෙනවා. ඒ පිළිබඳව සිහිපත් කරමින් ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු දායක පින්වතුන්ගේ සංවේගය මේ මොහොතේ ප්‍රකාශ කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දායක සභාව වෙනුවෙන් සෝකේ පළ කළ විදුහල්පතිතුමාට ස්තුතිවන්ත වෙමින් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූ මොහොතේ සිට මේ මොහොත දක්වා න්‍යාදාන පූජෝත්සවයේ ගාම්භීර ආකාරයෙන් සිදු කරන්නට විවිධ ආකාරයෙන් උදව් උපකාර කර සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කිරීමයි මේ මොහොතේ කළ යුතු වන්නේ. ඒ සඳහා ගෞරවනීය ආරාධනය නායක හාමුදුරුවෝ සමග බොහොම සමීපව ඇසුරු කරමින් උන්වහන්සේගේ ගුරුහරුකම් මැද්දේ ක්‍රියා කර මේ ආදාහන පූජෝත්සවයේ සාර්ථකමත් කරගන්නට කැපවීමෙන් කටයුතු කළ සහ චරිතාපදානයේ සම්පාදනය කරමින් ක්‍රියා කළ යගිරණ සිරිනිවේසාරාම පුරාණ මහා විහාරාධිපති උඩුගම කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති උමතේ නන්ද හාමුදුරුවන් වහන්සේට ආරාධනා කරනවා ස්තුති කතාව පැවැත්වීම සඳහා. තේරාසනේ වැඩ සිටින අල්පිටිය විහාර මහා දේවී පිරිවෙන්පති
ගෞරවනීය අපගේ වැලිවිටියේ නායක මාහිමිපාණන් වහන්සේගෙනුත් යලෝමත් ශ්‍රී සද්ධර්ම දාන සමිත්‍යාරාමාධිපති නායක හාමුදුරුවන් වහන්සේගෙනුත් ගොළුආමුල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරාධිපති අපේ සද්ධා සුමන පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු පින්වතුනි ඉතාමත් මට පැවැදලා තිබෙන්නේ ඒ නායක හාමුදුරුවන් වහන්සේගේ මේ ආදාහන පූජෝත්සවය සඳහා වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය සිද්ධ කරනවා. ඒ වගේම මේ කාර්යය අපිට මේ ආකාරයෙන් බොහොම ලස්සනට සිද්ධ කරගන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍යවරු මන්ත්‍රීවරු එවාගේම එල්පීටීය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ නොඑක ආකාරයෙන් උදව් උපකාර අපට ලැබුණා. එවාගේම එල්පීටීය ප්‍රාදේශීය සභාව එවාගේම එල්පීටීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එවාගේම වලල්ලාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් විශේෂයෙන් එල්පීටීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී ග්‍රාම නිලධාරී ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු නිලධාරී සියලු දෙනාටම ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම මූලස්ථාන පොලිස් පරිශ්‍රයතුමන් ඇතුළු ශ්‍රී ලංකා පොලිසියටත් විශේෂ අධිපතිතුමා ඇතුළු ඒ පොලිස් නිලදරුවන්ටත් මේ ආදාහන කමිටුව වෙනුවෙන් ස්තුතිය පුද කරනු ලබනවා. විශේෂයෙන් මේ කටයුතු අද සිද්ධ කර අපට මහා ශක්තියක් වුණා මේ ක්‍රීඩා භූමිය. මේ ක්‍රීඩා භූමිය ලබා දීමට කටයුතු කරන්නට යෙදුණ මේ ඕමත්ත මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් එවාගේම ගුරු මණ්ඩලය ඇතුළු සිසු දරුදරියන්ටත් ආදරණීය දෙමව්පියන්ටත් ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම ආරාධිපතිත්වයේ දරන මතකම නවතුඩ ශ්‍රී සිද්ධාර්ථාරාම මහා විහාරය, අනුරාධපුර නැපඩා ප්‍රඥාසේකර බෝධිමූල විහාරය, ඕමත්ත ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ දායක සභාව මහා කැපවීම සිද්ධ කරන්නට යෙදුණා. තරුණ පිරිස විශේෂයෙන් මේ දිගල දායක පින්වතුන් දිගල කියලා හැඳින්වෙන ඕමත්ත විහාරස්ථානයේම දායක කොට්ටාශයක්සේ සලකලා නායක හාමුදුරුවෝ අපේ මගේ කියන හැඟීමෙන් මහා විශාල සුවිශාල සේවාවක් මේ ආදාන පූජෝත්සවය සිද්ධ කර ගැනීම සඳහා මේ ප්‍රදේශවාසී පින්වතුන් ලබා දෙන්නට යෙදුණා. මේ සුදර්ශනාරාම විහාරස්ථානයේ මේ දායක සභා පින්වතුන්ට අපි ස්තුතිය ශ්‍රී සුදර්ශන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයටත් සිසු දරුදැරියනොත් මහත් කර්තව්‍යයක් සිද්ධ කළා. ඒ සියලු දෙනාටමත් ස්තුතිය පුද කරනු ලබනවා. විශේෂයෙන් නායක හාමුදුරුවන් වහන්සේගේ අපවත්වීමේ සිට මේ දක්වාම මේ ප්‍රදේශයේම සියලු තරුණ තරුණයන් මහා විශාල කර්තව්‍යයක් සිදු කරමින් සැරසී මේ පිටකේ සරසවා ගන්න දේය මේ ස්ථානයට වැඩමවාගෙනදී උනත් මහා විශාල සේවාවක් සිදු කරන්නට යෙදුණා. ඉතින් මේ මොහොතේදී කාලයක් කෙමින් ගෙවි යන නිසා ඉතාමත් කෙටියෙන් මේ ස්තුති කතාව සිදු කරන්නට යෙදෙන්නේ. ඉතින් ඒ උදව් උපකාර කරපු සරසලේ ආදී සංග්‍රහයන් තොරන් වැදලා කටයුතු කරපෝ සියලුම තරුණ තරුණියන්ට පින්වතුන්ට ස්තුතිය පුද කරන්නට යෙදෙනවා. ඒ වගේම විශේෂයෙන් යග්‍රල විහාරස්ථානයේ දායක සභාව, ඒ වගේම ඕපත් විහාරස්ථානයේ දායක සභාව, දිගල විහාරස්ථානයේ දායක සභාව, ගොළුආමුල්ල විහාරස්ථානයේ දායක සභාව, යලෝමත් විහාරස්ථානයේ දායක සභාව, කිතොල්වැටිගලිය නිග්‍රෝධාරාම විහාරස්ථානය, එවාගේ මැටිවිලි විහාරස්ථානය කියන මේ විහාරස්ථානවල සියලු දායක දායකා පින්වතුන්ට දායක සභාවට විශේෂ ස්තුතියක් පුද කරන්නට යෙදෙනවා. එවාගේම අපිට මේ කටයුතු සිදු කරද්දී පිටිගල නිමල් මල් ශාලාව බොහොම අපට අනුග්‍රහය ලබා දුන්නා. ඉතින් ඇත්තන්ට මේ මොහොතේදී අපි ස්තුති වන්ත වන අතර අද විශේෂ දවසක් බප්පෝ දිනයේදී තිබෙන්නේ අද මේ පොහොය දිනයත් නොතකා
මේ විශාල පිරිසක් මේ ස්ථානයේ රැස්වලා කටයුතු කළේ අපේ නායක හාමුදුරන් වහන්සේට තිබිච්ච සුවිශේෂී ගෞරවයම නිසා. ඉතින් ඒ නිසා විශේෂණ සිද්ධ කරන ලබනවා. ඉතින් මේ කාර්යය සිද්ධ කරන්න බොහොම ලේසි පහසු දෙයක් නොවේ. මයිනත් යම් කිසි අතපසු වීමක් වෙන්නේ නැති මේ කාර්යබහුල වේලාව නිසා. නමුත් ගරුතර මහා සංඝරත්නයේ යම් කිසි අඩුපාඩුවක් සිද්ධ වුණා නම් බොහොම කරුණාවෙන් සමාවර්ජනය කරමින් ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේගේ ආදාන පූජෝත්සවය සිද්ධ කර ගැනීම සඳහා වැඩම කරන්නට යෙදුණු පූජනීය මහා සංඝරත්නය ඇතුළු මේ පින්වත් ඔබ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය සිද්ධ කරමින් නන් අයුරෙන් උදව් උපකාර කරපු සියලුම දෙනාටම පුණ්‍යානුමෝදනාව ස්තුතිය සිද්ධ කරමින් අවසාන වශයෙන් අපේ නායක මාහිම්පාණන් වහන්සේට අජරාමර නිවන් සම්පත් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ස්තුති කතාව සිදු කළ ශාස්ත්‍රපති ඔමත්තේ නන්ද හාමුදුරුවන් වහන්සේට ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අපවත් වී වදාළ රයිගම් පසිදුම් දෙකෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක අති ගෞරවාස්පද ඔමත්තේ සරණ ජෝති නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන කටයුතු මේ මොහොතේ සිදු කරනවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ මහා සංඝරුවන ඒ දේහය රැගෙන මනුෂ්‍යාව රැගෙන ඒ චිත්තකය වෙත රැගෙන යන මෙන් වැඩම කරවාගෙන යන මෙන් ගෞරවයෙන් සිහිපත් කරන්නට යෙදෙමින් කුරාදා සවස 7ට 15 ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පවත්වන්නට යෙදෙන බවත් සියලු දායක කාරකාදී පින්වතුන් වෙත ආර්මිකව මතක් කර සිටිනවා. ඒ සියලු දෙනාම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා. 42 වර්ෂයේ අගෝස්තු මාස 26 වෙනි දින ජන්මලාභය ලැබුණු අප කථානායකයන්න් වහන්සේ 1957 වර්ෂයේ ඔක්තෝබර් මාස 24 වෙනි වර්ෂයේ දුක් දෙනුනා දුකට හේතුව තේරුණා නිම වෙලා මරේ නින්නේ යලි උපදිනා මේ ජීවිතේ සිහි කළා ගුණ කඳ අමා රස වැහෙන ධර්මය ඔබේ හමනා සුලගේ දහමයි යසුනේ බිල්මදි උරාද සංසාරේ තථාගත
දරුවා අරන් එනවා. මචං ආදාන උදෝසෙ ඉන්නේ හම්දුරුන්ගේ පස්සේ ගන්න. Thank you.